ආයිබෝවන්. අද අපි මේ ලැබිලා තියෙන මූලාශ්‍රය දිහා බලලා ව්‍යාපාර අධ්‍යයනය ගැන ටිකක් කතා කරමු නේද? හොඳ අදහසක්. අද අපේ අරමුණ තමයි ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? අර අවශ්‍යතාව වුවමනා කියන දේවල් වල වෙනස. ඊට පස්සේ නිෂ්පාදිත වර්ග ව්‍යාපාර පරිසරය. මේ වගේ සංකල්ප ටිකක් පැහැදිලි කරගන්න එක. හොඳයි. ඉතින් අපි මුලින්ම පටන් ගමු ව්‍යාපාරයක් කියන්නේ හරිම සරලව මොකක්ද කියන එකෙන්. මෙහෙමයි සරලවම කිව්වොත් ව්‍යාපාරයක් කියන්නේ අර මිනිස්සුන්ගේ අවශ්‍යතා හරි වුවමනා හරි සපුරන්න, භාණ්ඩ හරි සේවා හරි හදන්න, බෙදා හරින විකුණන. ඒ වගේ ඕනෑම ආර්ථික වැඩක්. ඒ කියන්නේ ලාභ ලබන්නම ඕනි නෑ. නෑ අවශ්‍ය නෑ. ලාභ ලබන අරමුණින් කරන්නත් පුළුවන්, සමාජ සේවා වගේ ලාභ නොලබන අරමුණකින් උනත් කරන්න පුළුවන්. හරි. ඔබ කිව්වා අවශ්‍යතාව සහ වුවමනා කියලා. ඒක ටිකක් පැහැදිලි කළොත් මොකද්ද මේ දෙක නිතරම පැටලෙනවා වගේ නේද? ඔව්. ඒක ගොඩක් වැදගත්. අවශ්‍යතා කියන්නේ අපි ජීවත් වෙන අත්‍යවශ්‍යම දේවල්. කෑම, වතුර, ඇඳුම්, ඉන්න තැනක්. මේව නැතුව බෑ. ඒවා පොදුයි වගේ? ඔව්. ගොඩක් දුරට පොදුයි, සීමිතයි. හැබැයි වුවමනා කියන්නේ අර මූලික අවශ්‍යතාව අපි සපුරගන්න කැමති විදිය. ඒ කියන්නේ කෑම කියන අවශ්‍යතාවට බත් කන්න පුළුවන්, පාන් කන්න පුළුවන්, නූඩල්ස් කන්න පුළුවන්. ඒව වුවමනා. ඇඳුම් වලටත් එහෙමයි එතකොට. සාරි, කමිස. හරියට බහරි. ඒව තමයි වුවමනා. ඒව ඉතින් අසීමිතයි. කෙනාගෙන් කෙනාට සංස්කෘතිය අනුව ගොඩක් වෙනස් වෙනවා. ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් මේ වෙනස තේරුම් අරන් ඉන්නම ඕනේ. ඒක නම් ඇත්ත. එතකොට ව්‍යාපාර වලින් අපිට ලැබෙන දේවල්, ඒ කියන්නේ නිෂ්පාදිත, ඒව කොහොමද වර්ග වෙන්නේ? නිෂ්පාදිත ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකයි. භාණ්ඩ සහ සේවා. භාණ්ඩයි සේවයි. හරි. භාණ්ඩ කියන්නේ අල්ලන්න, දකින්න, ගබඩා කරන්න පුළුවන් දේවල්. හිතන්නකෝ සබන් කැටයක්, පොතක්, කැම එකක් උනත්. සේවා කියන්නේ එහෙම අල්ලන්න බෑ. ඒවා අස්පර්ශනීයයි. ඒ කියන්නේ ඒ සේවය දෙන ගමන්ම තමයි අපි ඒක පාවිච්චි කරන්නේ. ගබඩා කරන්නත් බෑ. උදාහරණයක් කිව්වොත් බැංකු සේවාවක්, ડોක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න එක, බස් එකේ යන්නේක, ප්‍රවාහන සේවය, ওই වගේ දේවල්. තේරුණා. භාණ්ඩ ඇතුළෙත් තව වර්ග තියෙනවා කියලාත් අර මූලාශ්‍රයේ තිබුණා නේද? අපි සාමාන්‍යයෙන් ගන්න දේවල් ගැන. ඔව්. පාරිභෝගික භාණ්ඩ ඒව තව ටිකක් බෙදෙනවා. එකක් තමයි පහසු භාණ්ඩ. පහසු භාණ්ඩ. convenience goods. ඒ කියන්නේ අපි නිතරම ගන්න, ලොකුවට හිතන්නේ නැතුව ලේසියෙන් කඩෙන් ගන්න දේවල්. පාන්, කිරි පැකට් එකක්, පත්තරයක් වගේ. හරි. දෙවෙනි එක සාප්පු භාණ්ඩ, shopping goods. මේවා ගන්නකොට අපි ටිකක් හොයලා බලනවා. මිල, ක්වොලිටි එක, සමහර විට ස්ටයිල් එක, එහෙව සසඳලා බලලා ගන්නේ. ඇඳුම් වගේ දේවල්, ඉලෙක්ට්‍රොනික බඩු. ඔව් හරියටම හරි. ඊළඟට තියෙනවා විශේෂිත භාණ්ඩ, specialty goods. මේවා ගන්න නම් පාරිභෝගිකයා විශේෂ උත්සාහයක් ගන්නවා. සමහර විට බ්‍රෑන්ඩ් එකට ලොකු කැමැත්තක් තියෙනවා. වාහනයක් වගේද? නැත්නම් වටිනා ආභරණයක්? ඔව් ඒ වගේ දේවල්. අන්තිම එක තමයි නොසෙවූ භාණ්ඩ. unsought goods. නොසෙවූ භාණ්ඩය මොනවද? ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්නේ නැති නැත්නම් ගන්න අදහසක් එහෙම නැති දේවල්. අලුත් ඉන්ෂුරන්ස් ප්ලෑන් එකක්, සමහර විට අර සුසාන භූමිවල ඉඩම් වගේ ඒවා. මේවා විකුණන්න නම් ලොකු ප්‍රවර්ධන වැඩපිළිවෙලක් ඕන වෙනවා. හරි. ඒ වර්ගීකරණය තේරුම් ගත්තම ව්‍යාපාරවලට මාකටිං වැඩවලට එහෙම ලොකු උදව්වක් වෙනවා ඇති නේද? අනිවාර්යෙන්ම. Taman විකුණන්නේ මොන වගේ භාණ්ඩයක්ද කියලා දන්නකොට ඒකට හරියන විදියටනේ අලෙවිකරන උපාය මාර්ග හදන්න ඕනි. ඒක ඇත්ත. හොඳයි. නිෂ්පාදිත ගැන කතා කළා. දැන් ව්‍යාපාරයක් කියන එක නිකන් තනියම තියෙන එකක් නෙවෙයිනේ. ඒකට බලපාන වටපිටාවක් තියෙනවා. ඒකට නේද ව්‍යාපාර පරිසරය කියන්නේ? ඔව්. ව්‍යාපාරයක් ඉස්සරහට යන්න නම් තීරණ ගන්නකොට අනිවාර්යෙන්ම මේ පරිසරය ගැන දැනගෙන ඉන්න ඕන. ඒක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරය කියන්නේ ව්‍යාපාරයේ ඇතුලේ දේවල්ද? ඔව්. ව්‍යාපාරයේ ඇතුළම තියෙන දේවල්, අයිතිකාරයෝ, මැනේජර්ලා, සේවකයෝ, ව්‍යාපාරයේ තියෙන සම්පත්, ඒකේ ව්‍යුහය, මේ වගේ දේවල්. මේවායින් තමයි ව්‍යාපාරයක ශක්තින්, ඒ කියන්නේ strengths සහ දුර්වලතා, ඒ කියන්නේ weaknesses හැදෙන්නේ. මේවා යම්තාක් දුරකට ව්‍යාපාරයට පාලනය කරන්නත් පුළුවන්. එතකොට බාහිර පරිසරය ඊකනම් ඉතින් පාලනය කරන්න අමාරු වෙති. බාහිර පරිසරය නම් පාලනය කරන්න බෑ. කරන්න තියෙන්නේ ඒකට අනුවර්තනය වෙන්න එක. ඒකත් කොටස් දෙකයි. එක කාසන්ද පරිසරය, task environment. ඒ කියන්නේ ව්‍යාපාරයක කෙලින්ම නිතර ගනුදෙනු කරන අය. ගනුදෙනුකාරයෝ, සැපයුම්කාරයෝ. ඔව්. එයාලා තරඟකාරයෝ, අර අතරමැදියෝ, ඒ වගේ අය. අනික තමයි සාර්ව නැත්නම් පොදු පරිසරය.
general environment ඒක ඊට වඩා පුළුල්. රටේ ආර්ථිකයේ වගේ දේවල්. ආර්ථික තත්ත්වය, දේශපාලන හා නීතිමය වටපිටාව, සමාජයේ වෙනස් වීම, අලුත් තාක්ෂණය, පරිසර සාධක, ගෝලීය තත්ත්වයන් මේ ඔක්කොම මේ බාහිර පරිසරයෙන් තමයි ව්‍යාපාරයකට අලුත් අවස්ථාව opportunities එන්නේ. ඒ වගේම තර්ජන threats එන්නේත්. උදාහරණයක් විදිහට අලුත් ටෙක්නොලොජි එකක් එන එක ඒක අවස්ථාවක් වගේන තර්ජනයක්කුත් වෙන්න පුරුවන්. හරියට හරි. ඒක පාවිච්චි කරන කෙනාට අවස්ථාවක්, ඒකට හැඩගැහෙන්නේ නැති කෙනාට ඒකම තර්ජනයක්. ඒ කියන්නේ ඔය SWOT analysis එකේ O and T එන්නේ බාහිර පරිසරයෙන්, S and W එන්නේ අභ්‍යන්තර පරිසරයෙන් කියන එක නේද? ඔව් හරියටම. ඒක තේරුම් ගැනීම තමයි ව්‍යාපාර සැලසුම් කරන්නේදී ගොඩක් වැදගත් වෙන්නේ. හරි. මේ හැමදේම එක්ක සම්බන්ධ ව්‍යාපාරය ගැන උනන්දු වෙන තව කොටස් ඉන්නවනේ. පාර්ශ්වකරුවන් කියලාත් කියනෝ නේද? අනිවාර්යයෙන්ම stakeholders. ඒ කියන්නේ ව්‍යාපාරයේ වැඩවලින් බලපෑමක් ලබන නැත්නම් ව්‍යාපාරයට බලපෑමක් කරන්න පුළුවන් ඕනෑම කෙනෙක් හෝ කණ්ඩායමක්. අයිතිකාරයෝ ඉන්නවා. ඔව් අයිතිකාරයෝ ලාභ බලාපොරොත්තු වෙනවා. සේවකයෝ හොඳ පඩියක් රැකියාවේ ස්ථාවරතාවය බලාපොරොත්තු වෙනවා. ගනුදෙනුකාරයෝ හොඳ බඩු සාධාරණ මිලක්. සැපයුම්කාරයෝ රජය සමාජය. සැපයුම්කාරයෝ කාලෙට සල්ලි දිගටම බිස්නස් එක. රජය බදු නීති රීති පුලිපදිනවද බලනවා. ප්‍රජාව රැකියා පරිසරය රැක ගන්නවද බලනවා. මේ හැමෝගෙම බලාපොරොත්තු තියෙනවා. සමහර වෙලාවට ඒවා එකිනෙකට පරස්පර වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සාර්ථක ව්‍යාපාරයක් කියන්නේ මේ හැමෝගෙම අවශ්‍යතා අතරේ යම්කිසි බැලන්ස් එකක් තියාගන්න එක. ඒක තමයි අභියෝගය සහ සාර්ථකත්වයේ රහසක්. ඊටාම හොඳයි. එහෙනම් අද අපි මේ කතා බහෙන් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? අවශ්‍යතාව වමනා, භාණ්ඩ සේවා, ව්‍යාපාර පරිසරය, පාර්ශ්වකරුවෝ මේ මූලික දේවල් ගැන හොඳ අදහසක් ගත්තා කියලා හිතනවා. මේ කරුණුදිග ව්‍යාපාරයේ ලෝකය ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට හොඳ පදනමක් වේවි. හොඳයි. අවසාන වශයෙන් අර මූලාශ්‍රයේ තිබුණා නේද පොඩි දෙයක්. ශ්‍රී ලංකාවේ සේවා අංශයේ දියුණු වෙන්න තාක්ෂණයයි ජීවන රටාව වෙනස් වීමයි බලපෑවා කියලා. ඒක සඳහන් වෙලා තිබුණා. ඉතින් ඒකත් එක්ක හිතන්න දෙයක් ඉතුරු වෙනවා නේද? මේ වේගයෙන් දියුණු වෙන තාක්ෂණයත් එක්ක අනාගතයේදී ලංකාවේ ව්‍යාපාර කොයි පැත්තට යයිද? මොන වගේ අලුත් දේවල් ලේවිද? ඒක ඇත්තටම හිතන්න වටින කාරණයක්. තාක්ෂණයෙන් තව කොයිතරම් වෙනස් වෙයිද කියන එක ඒක ඉතින් අනාගතයට බාරයි.